Hello, hello. මම රෝස්මල් ටික ඔයාලා සතුටින්ද? එහෙනම් යමු අපි වීඩියෝ ටික බලන්න. හරිද? ඕනම ගෑනු ළමයෙක් ඕනම පිරිමි ළමයෙක් ක්ෂණිකවම වශී කරගන්න පුළුවන් මේ වගේ බින්දුවක් ඒ කෙනාගේ අතේ ගාපුවම ඒ වගේ බින්දුවක් අරගෙන අතේ ගාපුවම ඔයා වචී වෙනවා. දෙන්නම් ජම්බුයි. මම දාලා යන්න නේ හැදුව හිටම. අඩෝ. වේරුණානේ. TikTok fadaru kadigan halimol ng tanya para masyakisto gabar free ba may sagado අඩෝ දෙකල් එහෙම ආදර කතාවක් තිබිලා තමයි මේ මෙහෙම වුනේ. තේරුම් ගනි මචං තේරුම් ගනි. මරුණත් මං අවදානෙන් හරිද සුදු මාත්‍යෝ කියදින සුදු මාත්‍ය වයිෆ තව විනාඩි 5කට කලින් ගෙනාව නම් බේර ගන්න තිබ්බා. අනේ මං ඒ වෙලාවේ එහා ගෙදර සඳුරි නංගිට කහ ගේන්න කඩේ ගියා ડોක්ටර්. උඹ මොකටද යකෝ සදුනිට කහ ගේන්න ගියේ? සදුනිට ගේන්න ගියේ? මැරිලත් පැයක් ආදේ උඹ මොකටද සඳුරිට කහ ගේන්නේ? කෙල්ලෙක් ඉන්නවනම් පල්ලයින් කමෙන්ට් එකක් දාන්නවද? මම නම්බරේ පල්ලයින් දාන්න. ඈ බොල මොකද මේ උනේ උට? කැමති කෙල්ලෙක් ඉන්නවනම් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න මම නම්බරේ හොයලා හරි දෙන්න. අහිංසක ළමෙක් මොනවනට. අඩේ බං ඔහොම කියන්නේ ඉතින් අර කීයක් හරි දීලා මම මංගල කිංකිණියගේ දැම්මයි ඉවරයි මචං. කොරවට. वालेकुम दोस्तों වලයිකුම් සලාම්. वालेकुम दोस्तों ඒ ලැජ්ජාවලවල් ලැජ්ජාව ලැජ්ජවයිට හැදිච්චි කොල්ලෝ ගෙල්ලෝ ගැම්මට ෂෙයා කරන්නේ පොඩි මගේ පුත් මම බල්ලගේ තපන ජාතිය පොරක් ඕනන් දුන්නනේ අරෝගේ හොම්බට කොවියකෝ පැටියේ පැටියෙකුණත් කොටියේ හිතන එකක් තියෙන්නේ මගේ ළමයි අඬන්න බලාගෙන ටිෂු එකක් ළඟට අරගෙන ලේන්ස් අල්ලන්න හොටු පිය මේක බලන්න මං මෙතරම් කාටවත් ආදරේ කරලා නෑ. මං කොච්චර ආදරේද කියලා තමතු දන්නවා. මන්ට ආදරේ කරන්න කොල්ලෝ අන්තරම් මගේ ඒගොල්ලන්ට ආදරේ කියලා නෑ. මං තමතුට ඒ තරම් ආදරෙයි. මං තමතුව බලන්න ආසයි. තමතු මාට තමතු එකටවත් කැමති වුණේ නෑ. මම නේද ඔයාලා ගෙදර ආවේ. ඔයාව බලන්න අඩු ගන්න ඔයාලට මාවක්වත් බලන්න කාටරි ආදරේ කියලා වුණා වගේ ආරිත කතා කරන්නේ. නයිස්. මං තමසර කොයිතරම් ආදරේද කියලා තමස දන්නවා. ඇයි බල තවත් මේම කරන්නේ තමසේ? තමස කඩින්ම මට මැරෙන්න කියලා කියන්නේ. මම මැරුණට පස්සේ අම්මා හන්දාවට ගෙදර ආවට පස්සේ ඔයාට කෝල් එකක් දීලා කියයි මම මැරලා ඉන්නවා කියලා ගෙදර. ඔයාට එතකම් මං ගැන විස්තරයක් දැනගන්න වෙන්නේ. මම මගේ ෆෝන් එක කුඩු කරලා දානවා. තමස හොඳ කෙනෙක් එක්ක සතුටින් ඉන්නවා කරනවා ඇයි එහෙම කියන්නේ බං ද කරන්නේ හරි කමන්නේ කොහමරි ඉන්නවා දුරක් දන්නේ නැහැ මේකිනේ ඕ බලවන් දුකයි මේ තියෙන්නේ අපේ ගෙදර එන්න ඔයා අපේ ගෙදර කිව්වනම් එයිනේ ගෙදරට නාකි වෙවි ඉන්න මගේ මොන වගේ කෙල්ලෙක්ද ඕනි ඇහුවම්ම කියලා ෂෝට් වෙන්න කොහොමද මගේ හයිට් එකට සෙට් වෙන්නම ඕන කළු වෙන්නත් හොඳ නෑ සුදු වෙන්නත් හොඳ නෑ සුදු වෙන්න නෑ මොනවා වුණත් මට ඉක්මනටම ඕනේ නට ගහන්නේ වමට බර වෙන්න කියලා තියෙන්නේ අපේ කැන්ඩිය සීලා යන්නේ ගැම්මට බරපන් මිස්ටර් කොත්තු උඹගේ තත්ත්වේ භයානකයි උඹගේ තත්ත්වේ භයානකයි මිස්ටර් කොත්තු ජරා සබර් කරෝ තත්ත්වේ භයානකයි උඹගේ හරිද කනට ගහන්නේ වමට බර වෙන්න මිස්ටර් කොත්තු නයිස්. බලපන්තෝ හින්දා හරිද අපිට වෙලා තියෙන කේස් එක
Facebook එකට යන්න නෑ වෙන මොකුත් වීඩියෝ අපේ ෆෝන් වලට එන්නේ නෑ. තෝගේ වීඩියෝමයි එන්නේ Facebook එකේ, TikTok එකේ, YouTube එකේ ගියපු ගම. මේක කරන්න බෑනේ. හරිද? උඹගේ තත්ත්වය භයානකයි. කනට ගන්නෙ වමට බර වෙන්න. හරිද? තෝ අනික මට උත්තරයක් දීපන් මිස්ටර් කොත්තු මේ වීඩියෝ එක බලනවා නම් මිස්ටර් කොත්තු මේ වීඩියෝ එක බලන්න ඕනේ අනිවාර්යෙන්. හරිද? ඌගේ ළඟට මේ වීඩියෝ එක යනකම් මේ වීඩියෝ එක හතර වටේ ෂෙයා කරපන් අපේ කොල්ලෝ ටික. හරිද? No! මිස්ටර් කොත්තු උඹගේ හොටෙල් එකේ උඹගේ කැමරා වල තිබ්බ වීඩියෝ කොහොමද එළියට ලීක් වුනේ? Oh my god! උඹලා යකෝ මේකේ හිතාමතා ගහපු ගේමක් දන්නවද? උඹලා හිතලා බලලා හොඳට ලස්සනට පෑන් කරලා ගහපු ගේමක්. හරිද? නිකන් මූ දන්න ඔක්කොම කොක්කු පෙන්නන්න හදන්න එපා මල්ලි අපිට. හරිද? නට ගහන්නේ මමට බලන්න. ඕකේ දකුණට ගහන්නේ මමට බලන්න කිව්වනම් හරිනේ. හරි. ඌ උන් දෙන්න එක බලන්නේ අපිට අදාළ නැහැ. අපි යන් අනිත් වීඩියෝ එක. ඉමුනි අපිට සමාවයන් මච්චන් කියලා වීඩියෝ එකේ තියෙන හරි අපි බලමු ඇයි එදිරිමුනි මාමිට සමාව වෙන්නේ කියලා. අපිට සිරාවටම සමාවයක්. සෝරි මචං. එතන මචං එදිරිමුණට බැනපු උඹලා සමාව ගන්න ඕනේ. හරිද? පේනවනේ මේ එදිරිමුණ මාම කොච්චර හොඳට හදලා තියෙනවද ඩ්‍රාමා. ධම්මට හුඩු. ඇයි කුකද බලන්නේ? මේ කතාව අහගන්න බොරු මනසි දාන්න එපා. ඇයි එහෙම නවනින්ගිරා වැඩ කරන්නේ? කුජීතයි නේද එහෙම වැඩ කරන්නේ? කුජීතයි නේද බල්ලයි අයිතිකාරයා මේක දකින්නකන් ෂෙයා කරන්න පව්. අත් බලු සීන් එකක් දෙන්නේ ඉස්සරහ දෙන වීඩියෝ එකෙන් බලන්න. තුවාල ගන්න! තුවාල කෝ! තුවාල දෙන්නකෝ! අම්මේ කොහොමද තුවාල? අම්මේ! අනේ මොන වෙන්දද තුවාල ගන්න නැත්ද? මේ ගෙදර උන් මැරිලාද? අම්මේ! අම්මේ අදින් නේද බලන්නේ? අපි නානලවට තෝනේ. අප්පේ තුවාය ගේන්න අප්පේ. මේක නෑ සිරාජිත්‍ය. බල්ලා කොල්ලා කෙල්ල කියලා වෙනසක් නෑ. අය නං වීඩියෝ එක බලමු ළමයි. යකෝ මේ අපේ කාරේ නොදෙන්නේ. මම කොන්න පක උඹෙන් කන්නේ? වෙන්න හොඳ නෑ මචං මේ වැඩ hina වෙන්න. සිරාරුණ සාදුටත් හමුදුරුවෝ වහන්සේටත් වැරදුනා. ඔතන කොහෙන්ද කන්නේ? ඕහම කතාවක් ඇත්ත මචං. ඒකට බැනලා බෑ. ඉතින් අරගෙන ඈත කැලේනේ. ඈත කැලේ වුණා කැට කඳුළු මලගයක් තියෙනවා ඒකටත් ඇහෙන්න තිය අයින් කරපිය account එක. දැම්මා. හරි වතුර ටිකක් බීලා එන්න. ඔය කල්තාවල පේන්න තියෙන මලකැටි. අංග අලමුතුන තියා හිටියේ ලෝහිලි ගලේ. මැරිනවත් තමයි ඒක වෙනවා. ඊ තරම් අපි ගේනකද? මොන කර්මයක්ද? අයින් කරපිය ඔක. ඔව්වේ අම්මා. account එක අයින් කරපන්. Facebook කියන්න ඕනේ. අයින් කරපන්. මොනක ගාලේ? අම්මා අපල් ගහනවා මම ඔන්න දියුරාලම කියන්නේ. අම්මට වචනයක්වත් කියන්නේ නැහැ පොරයි. පිළිගොල්ල. දාලා ගියපු කෙල්ල කියපු බොරු කියලා වීඩියෝ එකේ තියෙන අපි බලමු වීඩියෝ එක. ආදි කියලා තියෙන බොරු. මං කවදාවත් ඔයාව අතාරින්නේ නැහැ. මත් ඔක අහගෙන දිනා. මොන්දේ නැති වුණත් ඔයා නැතුව ජීවත් වෙන්න බෑ. මත් කියලා තියනවා මං තියනවා. තවත් තව අඩ පිටිස්සන වාලි. සිරා කතාව මේ වහලා තියෙනවා. තව තියෙනවද ඔය පොතේ? ආයේ බිල බලනවා. හරිනේ. ඔව් ඒකත් අහලා තියෙනවා. එළ තියෙනවා ඇති ඔයාලට. ඇයි බලන්නේ? ඔය අපේ ගමේ ඕන එකක් හිතා ගන්නවමද කලින් හිතා ගන්න. දුක තමයි. මට දැන් හැමදේම එපා. අන වෙනවා කිව්වේ නෑ එච්චරයි කිව්ව මට දැන් හැමදේම එපා වෙනවා.
ඔයාගේ එක්ස් ඔයිට අමතර ඒවා කියලා තියෙනවා. කමෙන්ට් එක දාගෙන යන්න. වයිටම ගියා කියලා තියෙනවා. මොකද ජොනි ඔන්න බලාගනි මං ඕකට බය නෑ මම මාස්ටර් ඔයා මගෙන් කරාටි කරපු පොරක් ඔන්න බලාගනි මං ඕකට ගහන්නේ තයිකොන්ඩු ආරක් ඔන්න බලාගනි කැරඩියක්ද? මොකද්ද ගියා ඔව් බයටම ගියා හෙල්ලෙන්න එපා මොකෙලි අතපාත් කරපන් පිය කරේ මාත් එකද ගන්න මාත් ඔය වගේ සිරාවට මම රෝසමල් ටික මගේ රෝසමල් ටික අදර වීඩියෝ එක ඉවරයි. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හරිද?